අද දෙවෙනි දවස අපි දවස් 18ක් ඉන්නවා. ඉතින් අද ඉඳන් තමයි vlog කරන්න පටන් ගත්තේ. දැන් හොටෙල් එකකට check in වෙලා ඉන්නේ. I'll show you guys the hotel. ඉතින් මේ හොටෙල් එක බැංකොක් වල මාරම සෙන්ට්‍රල් ලොකේෂන් එකක තමයි තියෙන්නේ. ඉතින් මේ හොටෙල් එක 4 star හොටෙල් එකක්. මේ තමයි මොක්සි බැංකොක් හොටෙල් එක. මාරම fun, මාරම cool interior look එකක් තමයි තියෙන්නේ. වෙන හොටෙල්ස් වල නැති. ඉතින් අපිට ආපු ගමන්ම කොක්ටේල් එකක් තමයි හම්බුනේ welcome drink එකට. This one, the red blonde. Good. Yes. Ticket for your passport. Thank you. ඉතින් මට Instagram එකේ hotel celebration එකකට තමයි මේ hotel එක මට හම්බුනේ. ඉතින් අපි room එකට ගිහලා බලමු room එක කොහොමද කියලා. Oh, they have said, welcome to Moxie. Okay, no. Play on. The box එකේ තිබ්බා sleeping mask එකක්. Cute teddy egg. And a postcard. My son make a tote bag here. Ah yes. Oh, I love tote bags. ඒක තමයි තිබ්බේ. මම ගොඩක් කියලා බලන් හිටියා මේ box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. හරිද දැන් බැලුවද? හරිනේ. පාට මොකුත් නැහැ මෙතනනේ. මේගොල්ලන්ගේ බෙඩ්රූම් ස්ලිපර්ස් උනත් මාරම කූල් විදිහට තමයි හදලා තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති. අපි දැන් මේගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එකකට යන්න හදන්නේ ඩිනර් ගන්න. ඩිනර් arrange කරලා තියෙනවා කියලා 5:30. මොකද lighting පොඩ්ඩක් අඩු වෙන කලින් videos photos ගන්න ඕනේ හින්දා මේ වෙලාවට arrange කරලා තියෙනවා. So let's go and see. ඉතින් හවස අපේ room එකේ නම් view එක මෙහෙම තමයි තියෙන්නේ. city view එක. මොනවද කියන්නේ? මම හොඳට නිදාගෙන දැන් නැගිටලා ඉන්නේ. මට නිදාගන්න හම්බුන්නේ නැහැ. videos photos edit කරන්න උනා. So yeah. මගේ බොරු ආදරේ මට ආදරෙත් නැහැ දැන්. You didn't say you love me today. I don't. See? මෙයාට අමතක වෙලා මේ ස්ලිපර්ස් දෙකම දාගෙන ඇවිල්ලා පල්ලෙහාට. Kapasnya sangat. Yes, and sama phone. Right. Yeah. Yeah, sama misalnya pasang mix gitu sih. Yeah. Yes, itu lagi ha? Yeah, everything looks good. Thank you. Sama di sofa ya. අපි හිතුවට වඩා මාරම ඩිෂස් ගොඩක් මේගොල්ලෝ arrange කරලා තිබ්බා. අපිට ඔක්කොම ඉවර කරගන්න නම් බැරි වුණා. ඒ වුණාට කෑම නම් මාරම රහයි. The best.
අපි වේලාසනේ කෑව හින්දා රෑ වෙද්දි ඉතින් බඩගින්නක් ආවා. මේගොල්ලන්ගේ තියෙන පොඩි මිනි සුපර් මාකට් එකක් වගේ ලොබි එකේම. ඉතින් එතනට ගිහිල්ලා අපි කප් නූඩල්ස් එහෙම අරගෙන කෑවා. ඉතින් මෙහෙම තමයි අපේ පළවෙනි දවසේ ගියුනේ. ඉතින් හෙට තමයි අපි පොඩ්ඩක් ඇවිදින්න යන්නේ. මේ ඇවිත් අපේ තායිලන්ඩ් ටුර් එකේ 3 වෙනි දවසේ. ඉතින් උදේ නැගිටලා මම ලෑස්ති වෙන්න කලින් මේ වගේ කර්ටන් එක ඇරලා ඊට පස්සේ view එක දිහා පොඩ්ඩක් බලාගෙන හිටියා. හරිම කාම් උදේට view එක. ඊට පස්සේ අපි ගියා breakfast ගන්න පල්ලෙහාට. breakfast buffet එක නම් මාරම ගොඩක් options තිබ්බා. ඕනම ඉන්ටර්නැෂනල් කෑමක් වගේ මෙතනම තිබ්බ හැම කුසින් එකෙන්ම වගේ ඉන්දියන් මැක්සිකන් ජපනීස් ඕනම විදියක දේවල් තිබ්බා. මාරම ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබ්බේ. මම හිතුවේ නෑ මෙච්චර ලොකු ස්ප්‍රෙඩ් එකක් තියෙයි කියලා මේ බ්‍රෙක්ෆාස්ට් එකේ. බ්‍රෙඩ් කෝන් එකක්, ඒ වගේම ෆෘට්ස්, ඒ වගේම ජූස්, ඔයාට සැලඩ්ස් හදාගන්න පුළුවන් නම් වෙනම සැලඩ්ස් කෝන් එකකුත් තිබ්බා. මාරම ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබ්බා. ඉතින් අපිත් බලලා කැමති දේවල් බෙදාගත්ත මෙතනින්. මේ තියෙන්නේ අපි ගත්ත ටික. ඒ වුණාට ගොඩාක් ඔප්ෂන්ස් තිබ්බට අපි ඉතින් කැමති දේවල් විතරයි ගත්තේ. කාපු ගමන් එළියට යන කිසි මූඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි රූම් එකට ඇවිල්ලා පොඩ්ඩක් ඉඳලා ගියා. ඉතින් දැන් බලද්දි view එක නම් මාරම බිසි සිටි එක. කලින් උදේ බලද්දි මෙච්චර වාහන තිබ්බේ නැහැ. ඉතින් අපි පල්ලෙහාට යනවා. මෙතනින්ම තියෙනවා බ්‍රිජ් එකක්. ඒකේ දිගේ යන්න පුළුවන් අපිට මෙට්‍රෝ එක ගන්න. අපේ හොටල් එක ඉස්සරහා තිබ්බ බ්‍රිජ් එකේ ඉඳන් ඇවිදගෙන යනවා දැන් මෙට්‍රෝ එකට. මේ යන්නේ දැන් මෝල් එකක් ඇතුලෙන්. බලමු ඇත්තටම යන්න පුළුවන් වේද කියලා මෙට්‍රෝ එකට. ඉතින් බ්‍රිජ් එකේ ඉඳන් එද්දි මේ වගේ සයින්ස් ගහලා තියෙනවා මෙට්‍රෝ එකට මොන පැත්තටද යන්න ඕනේ එහෙම කියලා. ඉතින් මෝල් එකක් මැද්දෙන් තමයි අපිට දැන් යන්න තිබ්බේ. ඒ වුණාට මේ සයින්ස් බලාගෙන ගිහිල්ලා ස්ටේෂන් එකක් ගොඩක් ඉස්සරහට ඇවිල්ලා එකක් පහු කරගෙන. ඉතින් පොඩ්ඩක් වැරදුනා අපිට. it's okay අපි යන්. මගේ බොයිෆ්‍රෙන්ඩ් බ්‍රවුන් ඩැඩ් ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. එයා මට වඩා ගොඩාක් ඉස්සරහින් ඇවිදගෙන යන්නේ. මම ඉතින් හිමින් ගොඩක් පිටිපස්සෙන් තමයි එන්නේ. ඉතින් මෙහෙම යනකොට ඉතින් මාරම කන්වීනියන්ට්. මොකද මේ වගේ බ්‍රිජ් එකක් මේ වගේ යන්න ප්ලේසස් තියෙනකොට මොකද අපි ග්‍රැබ් එකේ යන්න බැලුවහම සමහර වෙලාවට ගාණ වැඩි. ඉතින් අපේ පළවෙනි දවස් ටිකේ හින්දා තව දවස් 18ක් ඉන්න ඕනේ හින්දා සල්ලි එකපාරට ඔක්කොම වියදම් කරගන්නේ නැතුව පොඩක් සේව් කරගන්න ඕනේ හින්දා අපි මෙට්‍රෝ යූස් කරනවා පොඩක් පයින් ඇවිදලා. ඉතින් අපිට මෙට්‍රෝ දෙකක යන්න තිබ්බා. ඉතින් Google Map එකේ බැලුවහම මේ වගේ ඔක්කොම ඩීටේල්ස් හොයාගන්න පුළුවන්. නම්බර් එකට ඡන්දෙ දෙන්න ඕනේ. ඡන්දෙ දීලා ඡන්දෙ මෙතනනේ හවුද? මං හිතන්නේ කොහෙද යන්නේ? අපි යනවා බැංකොක් වල තියෙන ට්‍රෙන්ඩියස්ම රෝඩ් එකට. මේකද? නෑ මේක නෙමෙයි. තව යන්න දෙනවා. ඔව්. දැන් ළඟද? තාම නෑ. කලින් ප්‍රශ්න මං උත්තරේ හොයාගත්තා. ඉතින් මම මෙහෙම නැවති ෆොටෝස් ගන්න හින්දා මෙයා ඉක්මනට ඇවිදගෙන යනවා. කොහමරි ඇවිදලා මට ඕන ප්ලේස් එක හොයාගත්තා. මේ තමයි සොන්වත් රෝඩ් එක. ඉතින් මේක ළඟදී තමයි පොඩ්ඩක් ෆේමස් උනේ. මේක චයිනාටවුන් පැත්තේ තියෙන රෝඩ් එකක්. ඉතින් ඒ රෝඩ් එක පුරාවටම පොඩි shops, cafes, ෆොටෝස් ගන්න places ගොඩාක් තියෙනවා මේක ඇතුලේ. ඉතින් ගොඩාක් localsලා ඒ වගේම foreignersලා මෙතනට එනවා. හරිම trendy place එකක්. ඉතින් හරිම cool aesthetic එකකට තමයි මේ place එක හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් street art උත් තිබ්බා. කෙලින් පාරේ විතරක් නැතුව මේකේ ඇතුලේ තියෙන චූටි lanes ඇතුලෙත් මාරම ලස්සන places තියෙනවා photos ගන්න. නැත්තම් පොඩි cafes, තව මොන හරි souvenirs එහෙම ගන්න shops එහෙම තියෙනවා. ඉතින් මේකත් අර ඇතුලේ පාරක තියෙන ලොකු street art එකක්. ඉතින් මේක ඇවිල්ලා ටිකක් old town එකක්. ඉතින් Chinatown එකත් එක්ක mix වෙලා තියෙන හින්දා මේකේ තියෙන ඔක්කොම දේවල් හරිම old. ඉතින් මෙතන එක්කෙනෙක් ඉන්න මේක පාට හෙල්ලුනාම මිනිස්සු නිකන් කෑ ගහනවා. ස්ටැචු එකක් වගේ තමයි ඉන්නේ.
හරිම ෆන්. ඉතින් හවස වෙලාවක එන්න මොකද ඇවිදින්න ගොඩාක් තියෙනවා. ඉතින් අපි මේ පාර මේ ගොඩක් ට්‍රෙන්ඩි. ගොඩක් නෙමෙයි ගොඩක්. මේක එක එක බුටික්ස් තියෙනවා, shops තියෙනවා. Yeah. ปีนี้เป็นปี2569แล้วต้นปีกุมภาพันธ์ මේ මෙතන තියෙන්නේ බැංකොක් වල famous mango sticky rice place. ඉතින් මේ ෂොප් එක ෆේමස් වෙලා තියෙන්නේ බැංකොක් වල තියෙන බෙස්ට්ම මැංගෝ ස්ටිකි රයිස් එක තියෙන්නේ මෙතන කියලා. ඉතින් අපි ආවා try කරලා බලන්න. හරිම cool concept එකකට තමයි මේ place එකත් හදලා තියෙන්නේ. ඉතින් අපි try කරලා බලමු. බලන්න. මට බලන්න ඕනේ මේ කියනවා වගේ ඇත්තටම මේකද බෙස්ට්ම mango sticky rice එක බැංකොක් වල කියලා. Let's find it out. Is the best. Still the same කියලා මට හිතෙනවා. Same again. අනිත් තැන්වල තියෙනවා වගේම කවුද මේක ඉවර කරේ? කියන්න මොකුත් නැහැ. මම දැන් මේ ප්ලේසස් ටිකක් සේව් කරන් තියෙන්නේ යන්න. ඒක පහ වුණාද ගානෙත්. කොමෙඩි කරන්න ඕනේ. යනු මේක ඇවිල්ලා හිඩන් රෙස්ටෝරන්ට් එකක්. දැන් ඔයගොල්ලෝ දන්නවා ඒක not so hidden. සේප්පු සපත්තු ගලවලා යන්න වෙන්නේ. මේ අපේ පැත්තේ මේ පන්සල් වල සෙරප්පු උස්සනවා වගේ මේ තින්නවත් දන්නේ නැහැ නේද? මගේ නම් ගණන් හැබැයි. ඇත්තට සරප්පු දෙක. මගේ ගණන් නැහැ හැබැයි. හරි අපිට මෙතන හම්බුණා. මෙතනට ගොඩක් කට්ටිය හවසට එනවා පාඩුවේ ඉඳගෙන ඉන්න අර සොම්වර්ඩ් රෝඩ් එකේ රවුම දාලා මහන්සියට පොඩ්ඩක් දිගා වෙලා ඉන්න. ඉතින් අද නම් මෙතන ගොඩාක් සෙනග හිටියා. ඉතින් අපිටත් තැනක් ඉඳගන්න නිකන් අන්තිම ප්ලේස් එක වගේ තිබ්බේ. ඉතින් වෙනදට මෙච්චර සෙනග නැහැ කියලා තමයි කලින් මම දැක්කේ පෝස්ට් වල නම්. මෙතන රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඉතින් සන්සෙට් එකට තමයි මෙතන අයිඩියල්. ඉතින් මේ වගේ කට්ටිය ඉඳගෙන රිලැක්ස් එකේ ඉන්න අපිත් ගත්තා ඩ්‍රින්ක්ස් දෙකක්. මෙතන නම් පොඩ්ඩක් කෑම බීම එක්ස්පෙන්සිව්. පොඩ්ඩක් ෆේමස් හින්දාද කොහෙද? මොකද කරන්නේ? grab
මේ ගැනකම් බලන් ඉන්න. ඒ බස් එක යන්නේ නැද්ද කියලා කියන්නේ. මම බස් එක යන්න කාඩ් එකක් ඕනේ. අපිට ඒක නැහැ. We have cash only. අපි මේකෙන් මොනවද ගත්තේ? අපි අදින ග්‍රැබ් එකක් දාගෙන ගියා මොකද මහන්සි හින්දා අපි එද්දි රූම් එක ලස්සනට හදලා තිබ්බා මාරම රිලැක්සින්. ඉතින් අදට vlog එක ඉවර කරනවා. ඊළඟ දවසේ අපි යනවා අලුත් සිටි එකට. ඒ vlog එක ඉක්මනට ගේන්න. ඉතින් මේ වගේ තව vlogs බලන්න කැමති නම් subscribe කරන්න. Enjoy the pictures.